සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් ඕගොල්ලෝ අදත් වෙනද වගේම එකතු වෙලා තියෙන්නේ ටෙච් සෝන් එකේ YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න මම අදත් කිව්වා වගේම ගෙනල්ලා තියෙනවා නොමිලේ ඕගොල්ලන්ට මුදල් උපයන්න පුළුවන් හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ අනිවාර්යයෙන්ම ගේම් කටයුතු කරනවා. ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක විනාඩියක් ස්කිප් කරන්න නැතුව බැලුවොත් මම කියලා දෙන විදිහට හරියට කරොත් ඕගොල්ලන්ට ලොකු ඉන්කම් එකකට උනත් යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක් ගන්න ඕන ඕගොල්ලෝ මගේ වීඩියෝස් වලට කැමති නම් මගේ channel එක subscribe කරලා පුළුවන් විදියට මට උදව්වක් දෙන්න. ඉතින් හරි. අපි අද වීඩියෝ එකට යමු. හරි. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට මොබයිල් ඩිවයිස් එකකින් උනත් මේක කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති ඩිවයිස් එකකින් ඕන මේක කරන්න පුළුවන්. මොබයිල් ඩිවයිස් වල නම් මේක ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ඇප්ලිකේෂන් එක කැමති නම් දාගන්න පුළුවන්. මම ඒකේ ලින්ක් ඔක්කොම ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොබයිල් ඩිවයිස් Android කට්ටියට මොන හරි කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඔයාලට උදව් ගන්නම් කොහොමද ඒක හරියට හදාගන්න කියලා. ඒ ගැන වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් ඒකත් දාන්න. මම ඔයාලට ගේන්නම් ඉදිරියේදී ඒක. හරි. ඉතින් මම දැන් අද කරන්න යන්නේ කම්පියුටර් එකෙන්. ඉතින් මම වෙනද වගේම මගේ බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේකේ සර්ච් කරන්න ඕනේ deriv.com. හරි. ඉතින් මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එකට එන්නේ. ඉතින් මේකේ නම deriv.com. මේ කියන්න ඕනේ Binance කරලා forex trading කරලා ඔයගොල්ලෝ lost වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. මොකද ගොඩක් මහන්සි වෙලා ඇනලයිස් කරලා එහෙම කිසි දෙයක් කරන්න නැහැ. මේක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක්. ඒ වුණාට මේක කරන්න තියෙන්නේ පොඩි දේවල් ටිකක් කරලා ඉවරලා ඕගලන්ට ගණක් හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඉතින් ඕගොල්ලෝ දිගටම මේක කරොත් එහෙම ලොකු ඉන්කම් එකක් උනත් ඕගලන්ට යන්න පුළුවන්. හරියට මේ වීඩියෝ එකේ කියන ස්ටෙප් ටික ෆලෝ කරොත් ඕගලන්ට අනිවාර්යෙන් එක ගන්න පුළුවන්. ඉතින් වෙබ්සයිට් එක ගැන පොඩ්ඩක් ඕගලන්ට පැහැදිලි කිරීමක් කරොත් එහෙම මේක දැනට අවුරුදු 25ක් විතර මේක සර්විස් එක තියෙනවා. ඉතින් Trustpilot එක බැලුවොත් එහෙම මේක 4.4 මේකේ රිවිව්ස් තියෙනවා. ඉතින් සයිට් එක ගොඩක් හොඳයි. දන්න කට්ටිය දන්නවා. හරි. ඉතින් මේක ටික පල්ලෙහාට ගියාම අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේගොල්ලෝ monthly deals එක deals තියෙනවා ඩොලර් මිලියන 168කට වඩා තියෙනවා. එතකොට මේ awards උත් තියෙනවා. මේගොල්ලන්ගේ customer base එක ගැන කතා කරොත් එහෙම ලෝකෙ වටේම ඉන්නවා මිලියන 3කට අධික customer base එකක් මේක ඉන්නවා. ඉතින් මේකේ volume එකත් හොඳයි. ඩොලර් බිලියන 650ක volume එකක් තියෙනවා. මේක පටන් ගන්න තියෙන්නේ 1999. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව මේ වෙබ්සයිට් එක තාමත් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේක ස්කෑම් නෙමෙයි. මේ වෙබ්සයිට් එක දන්න කට්ටිය දන්නවා. මේ වෙබ්සයිට් එකෙන් earn කරන කට්ටියත් ඕනට ඇති. ඉතින් ඕගොල්ලෝ දන්නේ නැති හින්දා මම මේ දෙක කියලා දෙන්න මේ වීඩියෝ එක කරේ. ඉතින් හරි. මම කියලා දෙන්නම් කොහොමද දැන් මේ ටික හරියටම කරලා ඉවරලා මේකේ earn කරන්න කියලා. ඕගොල්ලෝ මේකට account එකක් හදා ගන්න ඕනේ. ඉතින් මෙතන පේට සබ් එක දිනවා. දැන් මම පෙන්නන්නේ මම account එක log වෙලා තියෙන හින්දා මෙතනින් පෙන්නනවා login in button එකකුයි open account කියලා button එකකුයි දෙකක්. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඉනවා නම් මම අනිවාර්යයෙන්ම description එකේ link එකක් දාලා ඇති. ඉතින් ඒ link එකෙන් ගියොත් ඔයගොල්ලන්ට bonus එකක් register වෙද්දිම හම්බ වෙනවා. ඉතින් ඒකට ඔයගොල්ලෝ වැඩි කරගන්න ගොඩක් ලේසි. හරි. ඉතින් ඔයා open account කෙනෙක් ගිහුවට පස්සේ ඕගොල්ලන්ට පෙන්නනවා ඕගොල්ලන්ට කැමති එකකින් email address එක direct type කරලා ඔයාට register වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයාට පුළුවන් Google එකෙන් directම මේකට register වෙන්න. Google FB වලට කැමති එකක් පාවිච්චි කරලා සාමාන්‍ය විදිහටම register වෙන්න පුළුවන්. register වුණාට පස්සේ ඇතුළේ ගියට පස්සේ පොඩි accounts වගේක් තියෙනවා. ඔයාලට හදාගන්න settings වගේක් තියෙනවා හදාගන්න. ඉතින් ඒ ටික මම කියලා දෙන්නම්. හරි. මම දැන් යනවා මගේ real account එකට. ඉතින් මමත් මේ platform එකේ වැඩ කරනවා. ඉතින් ඒකේ හින්දා තමයි මම මේ website එක ඔයාලට ගෙනාවේ. හරි. මම දැන් මගේ account එකට යනවා. හරි. ඉතින් ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙලා හරියට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඉතින් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ඩිමෝ account එක මෙතනින් පෙන්නනවා. ඩිමෝ account එකේ ඔයගොල්ලන්ට ඩොලර්ස් 10000ක් තියෙනවා. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ ඩොලර්ස් 10000 නම් ගන්න බෑ. මේක ඩිමෝ account එකේ තියෙන. මේක තියෙන ඔයගොල්ලන්ට පැට්‍රිස් වෙන්න. ඉතින් මේක ගැන කතා කරොත් ඉස්සෙල්ලා අපි මේ TNT ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ තියෙනවා අපි මේ දැන් අද කරන්න යන්නේ මේ deriv trade කියන ඔප්ෂන් එක. මෙන්න මේ ඔප්ෂන් එක තමයි කරන්න යන්නේ. ඉතින් මේකේ bots ලා ඉන්නවා. bots ලාෙන් පුළුවන් ඔයගොල්ලන් ට්‍රේඩ් කරන්න කැමති නම් ඒක ගැනත් මම ඉස්සරහට වීඩියෝ එකක් දෙන්නම්. මේ ස්මාර්ට් ට්‍රේඩර් කියන එක ගැන මම ඉදිරියට කොහොමවත් වීඩියෝ එකක් කරන්න තමයි හිතන් ඉන්නේ. මේකනොත් මේක වගේම පුළුවන් මේ මෙතඩ් එකට ඔයගොල්ලන්ට වින් කරන්න ට්‍රේඩ් දාන්න. ඉතින් ඔයගොල්ලන්ට කැමති නම් මේකේ ඇප් එක තියෙනවා. ඇප් එක දාගන්නත් පුළුවන්. කැමති කට්ටියට ඉතින් ඇප් එක දාගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඩෙස්ක්ටොප් එකට වගේ මොබයිල් ඩිවයිස් එකකටත් මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඕගොල්ලෝ මේකට රියල් account එකක් ඉස්සලා හදා ගන්න ඕනේ. ඕගොල්ලෝ මෙතනින් දෙන්න ඕගොල්ලෝ ඉස්සලම ඩෙමෝ account එකෙන් තමයි එන්නේ.
මේ ඩ්‍රොප් ඩවුන් මෙනු එකේ ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන දෙනවා රියල් account කියලා. රියල් කියලා. ඉතින් මම නම් දැන් රෙජිස්ටර් වෙලා තියෙන්නේ. වෙරිෆිකේෂන් ඔක්කොම ටික මම කරලා තියෙන්නේ. ඉතින් ඒකින්ද මගේ account එක මේ විදිහට බලා ගන්න. හරි. ඉතින් මේ තියෙන මගේ රියල් account එක දැන් අරන් තියෙන්නේ සත 3ක් විතර වගේ balance එකක් තමයි මම අරන් තියෙන්නේ මේකෙන් සල්ලි ටික. ඉතින් withdrawal එකක් දැම්ම මම. ඒකින්ද දැන් තියෙන්නේ මෙච්චරයි. හරි. ඔයා දැන් රියල් account එක ඉස්සෙල්ලා ඔයාලට මේව හදන්න බෑ. මේව හැදුවට පස්සේ ඔයාව යනවා මෙතනින් manage account එකේ මේ settings කියන tab එකට යනවා ඔයාව. ඔයා මෙතනින් ඔයාගේ personal details ටික මෙතනට verify කරන්න ඕනේ, add කරන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැම site එකකටම වගේ ඔයාගේ details ටික ඉල්ලනවා. ඉතින් මෙතනට ඔයාගේ නම, address එක, එතකොට ඔයා ඉන්න රට, phone number එක, ඒ වගේ පොඩි දේවල් ටික verify කරගන්න තියෙනවා. විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ලේසි ඕගොල්ලන්ට කියවල ඉවරලා කරගන්න පුළුවන්. ඒ ටික verify කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් වැදගත්ම දෙයක් තියෙනවා අනිවාර්යයෙන්ම කරගන්න ඕන දෙයක්. ඉතින් ඒක තමයි verifications. ඉතින් මේක ඕගොල්ලන්ට demo account එකේ ඉඳන් මේක මේ විදිහට බලා ගන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම real account එක create කරන්න ඕනේ. ඉතින් එතනට ආවට පස්සේ මේ proof of identity කියන එක උඩ click එකක් දෙන්න. ඉතින් දැන්ට මගේ නම් මම identity එක verify කරලා තියෙන්නේ. ඒකින්ද ආයෙ මට verify කරන්න බෑ. ඔයා මෙතන click එකක් දුන්නාට පස්සේ ඔයාලා මෙතනින් select කරන්න එනවා. ඔයා ID එක මේ ඔයා කොහොමද මේක verify කරන්න කියලා. ඉතින් verify කරන්න ඔයාලට ක්‍රම තියෙනවා ගොඩක්. identity එකෙන් පුළුවන්, passport එකෙන් පුළුවන්. එතකොට ඔය ෆේස් එකෙන් ඔක වෙරිෆයි කරන්න පුළුවන් මට මතක විදියට ආයේ ID එක පාස්පෝර්ට් එක ඒ වගේ ඔප්ෂන් දෙක තුනක් තියෙනවා ඔයාලට එලිකින් පුළුවන්. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ පාස්පෝර්ට් එකෙන් හරි ID එකෙන් හරි ඩ්‍රයිවිං ලයිසන්ස් එකක් තියෙනවා. ඉතින් කැමති ඒ තුනෙන් කැමති එකකින් ඔයාලට මේක වෙරිෆයි කරගන්න පුළුවන්. මම නම් ID එකෙන් තමයි වෙරිෆයි කරේ. ඉතින් වෙරිෆයි කරාට පස්සේ ඔයාලට තියෙන්නේ ෆොටෝ එකක් ගහලා ඉවරලා සාමාන්‍ය විදියට වෙන ඇප් වගේම ID එක ඉස්සරහ පිටිපස්සේ ෆොටෝ දෙකක් ගහලා ඉවරලා අප්ලෝඩ් කරන්න. එතකොට විනාඩි සාමාන්‍යයෙන් 30ක් ඇතුළත වගේ ඔයාලගේ වෙරිෆිකේෂන් එක සිද්ධ වෙනවා. රිජෙක්ට් වෙන්නේ නැහැ ඒක අනිවාර්යයෙන්ම ෂුවර්. මොකද මේකේම රිජෙක්ට් වෙන්නේ නැහැ. මොකද මාත් පළවෙනි පාරේම මගේ එකත් අප්‍රූව් වුණා. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විනාඩි 30ක් විතර වගේ යන්නේ. ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට අඩු වෙන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතකොට මේ proof of address කියලා තියෙන්නේ. ඔයා මේ address verification එක කැමති නම් දෙන්න පුළුවන්. මමත් දැන්ට දීලා නැහැ. මේ තියෙන්නේ මගේ account එක. මමත් දැන්ට address verification එක දීලා නැහැ. ඔයාලා කැමති නම් address verification එක දෙන්න පුළුවන්. කිසි අවශ්‍යතාවයක් නැහැ ඒකට. ඔයාලට withdrawal කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. address verification එක දාන්න නැතුව. ඉතින් මමත් දැන්ට දාලා නැහැ ඔය address verification එක. ඉතින් මේ notification tab එකේ පේනවා ඔයාලට මේ මගේ විතර තියෙන මේ proof of address required කියලා තියෙනවා. required කියලා තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒක address එක verify කරන්න ඕනේ නැහැ. හරි. ඒ ටික කරපස්සේ අනිවාර්යෙන් කැමති නම් two factor authentication එකක් ඔයාලා set up කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් හරි. ඒ ටික කරපස්සේ අපි යන් trading hub අපේ deriv account එකේ home page එකට. හරි. ඉස්සෙල්ලා මම ඔයාලට පෙන්නලා ඉන්නම් දැන් කට්ටිය කියයි මේක බොරු කියලා මේ වෙබ්සයිට් එකෙන් ගෙවන්නේ නැහැ කියලා. මම ඔයාලට ඉස්සෙල්ලාම proof ටිකක් පෙන්නලා ඉන්නම්. මම මේ විදිහට යනවා. මගේ cashier කියන මේ එතන cashier tab එක තියෙන එතනට යනවා. එතනට ගියාට පස්සේ මෙතන තියෙනවා reports කියලා. හරි. මෙතන පෙන්වන්නේ ඔයා දැන් ට්‍රේඩ් එකක් එන්ටර් වෙලා තියෙනවා නම් ඔයා මෙතනින් පෙන්නනවා පොසිෂන් එක ඔයා කොහොමද දැන් loss take profit එක දින්නේ කියලා. ඉතින් මෙතන යනවා මම ට්‍රේඩ් ටැබ්ලට් ටේබල් එකට. මෙතන තියෙනවා මගේ all history එක. මෙතන loss take එකක් තියෙනවා profit කරපේවක් තියෙනවා. මේ loss tab පෙන්නන්නේ loss take නෙමෙයි මේ මම account එකේ ඉඳලා මේ ටික මාරු කරගෙන ඉවරලා මම withdrawal එකක් ගත්තා. ඒ withdrawal එක පෙන්වන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේක USD වලින් ඔයගොල්ලෝ මේක ඩිපොසිට් කරනවා නම් minimum $10,000ක් තමයි තියෙන්නේ. ඉතින් මම ලේසි විදියක් කියලා දෙන්නම්. සාමාන්‍ය Litecoin කියන අපිට cryptocurrency එකෙන් පුළුවන් මේක ලේසියෙන්ම ඔයාලට withdraw කරගන්න ඩොලර්ස් දෙකක් වුණත් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒකත් මම කියලා දෙන්නම්. හරි. ඉතින් මේ තියෙන trading history එක තියෙනවා. මේ demo account එක නෙමෙයි. මේ මගේ real account එක. ඉතින් මේ තියෙන trade කරපුවා loss touch එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි. ඉතින් ස්ටේට්මන්ට් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා මම දාපු trade buy කරපුවා sell කරපුවා එතකොට profit හම් වෙච්චුවා. එතකොට මම withdrawal දාගත්ත එකත් මෙතන තියෙනවා. transfer කරගත්තා මේ වගේ ඒවා ටික තියෙනවා මේ real account එකේ. හරි. ඉතින් මෙතනින් මම දැන් ආයේ traders hub එකට යනවා. දැන් ඔයාලට මම කියලා දෙන්නම් කොහොමද මේකට අපි deposit කරගන්න කියලා. අනිවාර්යෙන් මතක් කරගන්න ඕනේ ඔයගොල්ලන් deposit කරන්න මේකට සල්ලි නැත්තම් මම ඒකටත් ඔයාලට ඉදිරියේදී වෙබ්සයිට් එකක් ගේන්නම් මේකට කොහොමද ඔයගොල්ලෝ මේ සයිට් එකෙන් earn කරලා ඉවරලා මේ වෙබ්සයිට් එකට ඔයා deposit කරගන්න කියලා. ඉතින් සල්ලි නැති කට්ටියට මම ඒක කියලා දෙන්නම්. අනිවාර්යෙන් මේ ගැන වීඩියෝ එකක් ගේන්නම් මම. ඕන කට්ටිය අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම වීඩියෝ එකක් ගැනත් ගේන්නම්. ඉතින් දැන් කියලා දෙන්නම් මම කොහොමද මේක deposit කරන්න කියලා.
හරි ඉස්සෙල්ලම ඔයා මෙතන ඩිපොසිට් කියන එකට ගියොත් එහෙම දැන් මම USDT වල ඉන්නේ. එතෙන් මම ඩිපොසිට් කියන එකට ගියොත් එහෙම ඔයාලට මෙතන ඔප්ෂන්ස් ටික පෙන්නනවා. මේ තියෙන්නේ ඕල්ස් ඔප්ෂන් ටික. ඉතින් කැෂේ කියන එක ඔබනවා මම. හරි. ඔයාලට පුළුවන් මේ මෙතඩ් වලින් එකකින් ඔයාලට ඩිපොසිට් කරගන්නත් පුළුවන්. හැබැයි මම මේ මෙතඩ් අනුමත කරන්නේ නැහැ. මොකද මේ ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් ලංකාවට ගන්න නැහැ. ඒතකොට බැංක් ට්‍රාන්ස්ෆර්ත් නැහැ. ලෝකල් පේමන්ට් මෙතඩ් ලංකාවට නැහැ. එතකොට මේ e-wallet කියලා තියෙන්නේ. එතකොට එතන එනවා ස්ක්‍රීල් එනවා. ස්ක්‍රීල් account එනවා. ස්ක්‍රීල් account එකෙන් ඔයාලට මේක කරගන්න පුළුවන්. මොකද ඒක e-wallet එකක් හින්දා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. e-wallet කොයි වෙලේ සස්පෙන්ඩ් වේද කියලා අපිට කියන්න බෑ. බ්ලොක් වේද කියලා කියන්න බෑ. ඉතින් ඒක හින්දා ආරක්ෂිතම විදියක් මම කියලා දෙන්නම්. ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒ ඔප්ෂන් දෙකෙන් කැමති දෙයකින් ඔයාලට කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න මේක ලංකාවේ ඒජන්ට්ස්ලා ඉන්නවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලෝ සල්ලි ඩිපොසිට් කරගන්න වගේ විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕගොල්ලෝ ඩිපොසිට් කරන මෙතඩ් එකෙන්ම තමයි විත්ඩ්‍රෝ කරන්නත් ඕනේ. හරි. ඉතින් මම ඔයාලට කිව්වා ඩොලර්ස් දෙකක් වුණත් දාගන්න පුළුවන් විදියක් තියෙනවා කියලා. ඉතින් ඒක තමයි ඕගොල්ලන්ට Binance account එකක් තියෙන්න ඕනේ. Binance account එක හදන විදියත් මම ඕනනම් කැමති නම් වීඩියෝ එකක් දාන්නම්. කැමති කට්ටිය ඉන්නවා නම් කියන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට Binance account එකක් ඇති. මොකද දැන් අද කාලේ එක්කෙනෙක් ගාව Binance account එකක් නැහැ කියන්නේ නැති වෙන්න විදියක් නැහැ. හැමෝම ගාවම Binance account එකක් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ ගැනත් වීඩියෝ එකක් ඕන නම් මම දාන්නම්. හැබැයි YouTube එකේ වීඩියෝ තියෙනවා ඕන තරම් Binance account එකක් හදාගන්න විදිය. පොඩි ස්ටෙප් ටිකක් තියෙනවා ගන්න ටේක් කරගන්න පුළුවන්. හරි. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි වලින් වල මෙතන ඩිපොසිට් කරන්න පුළුවන්. ඕනම wallet එකකින් පුළුවන් ඔයගලන්ට. හරිද? ඔයා මෙතන මේ ඩිපොසිට් ක්‍රිප්ටෝ කරන්සි කියන ටැබ් එකට ඔබන්න. ඔයාට ඉස්සෙල්ලාම account එකක් හදපු ගමන් එන්නේ මේ Tether TRC20 කියන address එක විතරයි. මේ මෙන්න මේක විතරයි. ඔයාලා මෙන්න මේක විතරයි ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නේ. මේ Ethereum, Litecoin කියන ඒවා පෙන්නන්නේ නැහැ. හරිද? ඔයා යන්න ඕනේ මෙතන add new crypto accounts. අන්න එතෙන්ට ගියාට පස්සේ දැන් මගේ මෙතන මේ blur වෙලා තියෙන්නේ. මේක මම select කරලා තියෙන හින්දා. ඉතින් මේ වගේ ඇඩ් කරගත්තම ඒ coin එකට දාලා ඒක blur වෙනවා. හරි. ඉතින් ඔයා මෙතනින් Litecoin කියන එක select කරලා මෙන්න මේ විදිහට select කරනවා. දැන් මම select කරලා තියෙන හින්දා මම select කරන්න යන්නේ නැහැ. select කරලා ඉවරලා add account කියලා දුන්නාට පස්සේ ඔයාට link එකක් generate වෙනවා. ඉතින් මම ඒක කියලා දෙන්න විනාඩියක් දෙන්න. හරි. මම දැන් මේ Litecoin කියන එක ඔයාගෙන continue දෙනවා. දුන්නාට පස්සේ ඒගොල්ලෝ මෙතනින් ඔයාට LDC address එකක් generate කරලා දෙනවා. ඉතින් QR pay එකනොත් කරන්න පුළුවන් කැමති නම්. ඉතින් මෙන්න මේ වගේ address එකක් ඔයගොල්ලන්ට generate කරලා දෙනවා. ඉතින් ඒ address එක copy කරගෙන ගිහිල්ලා ඔයගොල්ලන්ගේ Binance එක හරි මොකක් crypto wallet එකට ගිහිල්ලා ඔයාලට මේකට deposit කරගන්න පුළුවන් කැමති ගාණක් Litecoin වලින්. ඉතින් ඒකත් මම කැමති නම් වීඩියෝ එකක් ගේන්නම්. ඔයගොල්ලෝ comment section එකේ දාන්න ඔයගොල්ලන් තියෙන අදහස් ඒ වගේම මේක කොහොමද වෙන්නේ මම ප්‍රශ්න දෙනවා නම් දාන්න මම අනිවාර්යයෙන්ම උදව් කරන්නම් ඔයගොල්ලන්ට. ඉතින් මේ ලින්කින් මෙන්න මේ ඇඩ්‍රස් එකෙන් පුළුවන් ඔයගොල්ලන්ට මේක ඩිපොසිට් කරගන්න. මිනිමම් විත්ඩ්‍රෝවල් ලිමිට් එකක් මේකේ නැහැ. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. කැමති ගාණක් ඔයගොල්ලන් මේකට දාගන්න පුළුවන්. විනාඩි 30ක් වගේ ඇතුළත අනිවාර්යෙන් account එකට වැටෙනවා සල්ලි. කිසි ප්‍රශ්නයක් නැතුව ඉතින් මේ මෙතඩ් එකෙන් ඔයගොල්ලන්ට විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. අපි යමු වීඩියෝ එකට. ඕකේ. හරි. ඊට පස්සේ විත්ඩ්‍රෝ මෙතඩ් එකට ගියොත් එහෙම ඔයගොල්ලන් දැන් මගේ ෆන්ඩ් එකක් නැති හින්දා මේ මෙතන පෙන්නන්නේ නැහැ. ෆන්ඩ් එකක් තියෙනවා නම් ඔයාලා මෙතනින් පේනවා විසිට් කරගන්න පුළුවන් මේ විදිහටම. ඕගොල්ලන් මම තව දෙයක් කියලා දුන්නා දැන් ඔයාලට කොහොම ඒජන්ට් ළඟින් පුළුවන් කියලා. ඉතින් මෙතන තියෙනවා deposit with payment agents කියලා. ඉතින් ඔයාලට ළමයේ ලංකාවේ ඒජන්ට්ලා ඉන්නවා. ඉතින් කිසි ප්‍රශ්නයක් නැතුව deposit කරගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතනට ගිහිල්ලා ඉවරලා මෙන්න මේ USD dollars කියන එකට මම මේක asset එක මාරු කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන select කරන්න deposit with agent. agent එකට ගියාට පස්සේ ඔයාලා මෙතනින් currency එක තෝරන්න තියෙනවා. US dollars කියන එක තෝරන්න continue කරන්න. හරි. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන් ලංකාවේ ඒජන්ට්ලා ගොඩාක් මෙතන ඉන්නවා. ඉතින් VIP ලංකා, trading experts ශ්‍රී ලංකාවේ වගේ ගොඩාක් කට්ටිය මෙතන ඉන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ කැමති එක්කෙනෙක්ට කියලා ඉවරලා ඔයගොල්ලන්ට සල්ලි දා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් කරන්න තියෙන්නේ මෙන්න මේ drop down එකේ ඊට පස්සේ ඔයගොල්ලන්ගේ phone numbers, limit එක, commission එක කීයක් කැපෙනවද ඒ වැඩි ඔක්කොම මෙතනින් පේනවා. ඔයගොල්ලන් මේ contact number එකෙන් මේගොල්ලන්ව contact කරගෙන ඉවරලා වාට ඒ වැඩේ කරගන්න පුළුවන්. කිසි බයක් නැතුව. ඉතින් ඔයා දැන් payment agent කෙනෙක්ගෙන් සල්ලි deposit කරනවා නම් අනිවාර්යයෙන්ම withdraw කරන්න ඕනේ agent කෙනෙක්ගෙන් තමයි. හරි. ඉතින් මෙතනින් පුළුවන් ඔයාට currency transfer කරගන්න. දැන් ඔයා මේකට USDT දාගත්තොත් එහෙම ඔයාලා මෙතනින් transfer කරගන්න පුළුවන්. ඔයා කැමති asset එකකට Litecoin වලින් trade කරන්නත් පුළුවන්. USDT වලින්මත් පුළුවන්. කැමති දෙයකට පුළුවන් වුණා කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මම කියලා දෙන්නම් මොකක්ද මේ ටෙක්නික් එක කියලා. ඉතින් මේකට යන්න ඕනේ අපි use කරන්නේ derive trade කියන option එක. ඉතින් මම derive trade කියන option එකට click කරනවා.
හරි. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයගොල්ලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ට්‍රේඩින් වගේම තමයි, හැබැයි ට්‍රේඩ් කරන වඩා ගොඩක් වෙනස්. ඉතින් මේකේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ගත්තොත් මේ ඇකියුමුලේටර් කියලා තියෙනවා. ඉතින් මම මේවා ගැන ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මොකද්ද මේකේ වෙන්නේ කියලා හරියටම මම මේ කරන විදිහට හරියටම මේක ඔයගොල්ලෝ මෙඩික් කරගන්න. ඔයගොල්ලෝ යන්න මේ chart type කියන එකට. chart type කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතනින් select කරගන්න ඕනේ 1 minute කියලා. ඊට කලින් ඔයගොල්ලෝ මෙතනට යන්න මෙන්න මෙතන තියෙන ඇකියුමුලේටර් කියලා. ඉන්න ඒකට ක්ලික් එකක් දෙන්න. ක්ලික් එකක් දුන්නාට පස්සේ මෙතන තියෙන ඔයගොල්ලන්ට මේ rise and fall කියලා options තියෙනවා. turbo කියලා තියෙනවා. ඔයගොල්ලෝ මේ rise and fall කියන එක ගොඩක්ම අහලා ඇති. ඊට පස්සේ මෙතන තියෙනවා matcher differs even odds even not තියෙනවා over under තියෙනවා. ඉතින් මෙතනින් ඔයා මේ select කරන්න ඕනේ matches differs කියන එක. හරි. මේ විදිහට ඔයා select කරගත්තා ඊට පස්සේ මෙන්න මේ විදිහට අංක ටිකක් පෙන්නනවා. ඒ වගේම ඔයා මෙතනින් යන්න මේ chart type කියන එකට. chart type එක ගියාට පස්සේ මෙන්න මේ වගේ one tick කියන එකට area කියන එකට default එකම වැටලා තියෙන්නේ. ඉතින් මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ තව එක වෙබ්සයිට් එකක් තියෙනවා. වෙබ්සයිට් එකෙන් බලලි කරලා හරියටම කොහොමද මේ ඕගොල්ලන් මේ numbers වල trade කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ලේසිම ක්‍රමයක්. ඉතින් මේක කරන්න ඔයාලට මම කියලා දෙන්නම්. මෙන්න මේ option ටික හරියට මේ විදිහටම හදා ගන්න ඕනේ. ඔයා යන්න මෙතන මේ මාකට් එක තෝරන එකට. ඉතින් මෙන්න මේකට ක්ලික් එකක් දුන්නම ඔයාට සාමාන්‍යයෙන් වැඩිලා ඇත්තේ මේ වගේ එකක් වෙන්න පුළුවන්. එන්නේ වගේ මොකක් කර වෙන මාකට් එකක් වෙන්න පුළුවන්. ඔයා මෙතන සිලෙක්ට් කරන්න ඕනේ මේ derivative කියලා. මෙතන තියෙනවා synthetics කියලා. ඉතින් මේ synthetics කියන එක ඉපුවට පස්සේ එතන තියෙනවා volatility market. ඔයා මේ ට්‍රේඩ් කරන්න තියෙනවාට මේ volatility market වල. ඉතින් 10 එක තියෙනවා 25 තියෙනවා. ඉතින් volatility කියන්නේ 10 කියන්නේ ඔයාලා මේ volatility market වල වෙන දේ කිව්වොත් තියෙනවා. ඉතින් මේකේ දැන් පල්ලෙන් රුට් යන මේකේ තියෙන volatility එක වැඩි කියන්නේ මාකට් එකේ තියෙන volatility එක වැඩි. එන්නේ ඒක තමයි ඔයගොල්ලන්ට මේකෙන් මේ volatility කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් මේ volatility 100 කියන ඉන්ඩෙක්ස් එක තමයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන මේ volatility 100 ඉන්ඩෙක්ස් කියන එක සිලෙක්ට් කරගන්න. හරි. ඊට පස්සේ ඔයා මෙතනින් සිලෙක්ට් කරගන්න ඕනේ මේක මාරු වුණා පොඩි නා. හරි. ආයෙත් මේ match differs කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයා මෙතන 5 ticks තමයි default සර්ට්ලා තියෙන්නේ. ඉතින් ඔයා මේක දාගන්න 2 ticks වලට දාගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් ඔයාට number එකක් select කරන්න ඕනේ. ඉතින් මම වැඩියම trade කරන්නේ මෙන්න මේ බිඳුව කියන number එකට තමයි. බිඳුවයි 9 අතර තමයි මම වැඩිපුරම දාන්නේ. මොකද ඒ ටිකෙන් ඔයාට win කරන්න පුළුවන් කිසි බෑක් නැතුව. දැන් මගේ real account එකේ සල්ලි නැති හින්දා මම දැන් demo account එක ඕන කරලා පෙන්නන්න. මම demo account එක change වෙනවා. හරි. ඉතින් demo account එකට මම මේ විදිහට change වුණා. දැන් ඔයාලට පේනවා මේ බිඳුව. මම බිඳුව තමයි select කරලා තියෙන්නේ. ticks දෙකයි. මම මේ විදිහටම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ටිකක් ඔයා demo account එකට patress වෙන්න. patress වෙලා ඉවර වෙලා ඔයගලන්ට ටිකක් මේ trace ටිකක් දානකොට ඔයාලට මෙතන තේරුම් ගන්න පුළුවන් මේ number එක කොච්චර වෙලාවක් කියනවාද. ඉතින් මෙතන 100 ගණන් තියෙනවා. කියන්නේ මේ number එකේ ඉන්න තියෙන සම්භාව්‍යතාවය බිඳුව වෙන 10%ක් සම්භාව්‍යතාවය තියෙනවා. 101ක් එක එන්න 9.6ක් එන්න ඒ වගේ ටිකක් තියෙනවා. ඉතින් ඔයා මෙතනින් තෝරගන්න ඕනේ මෙතන තියෙන අඩුම මොකද තියෙන්නේ එක එන්න 9.6ක්. මේක ගොඩක් වෙලාවට මේක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේක වාර 60 ගන්න ගත්තොත් එමේ බිඳුව කියන එක 100ට ගන්න පොඩ්ඩක් අඩු වෙනවා. ඉතින් මම නම් කරන්න ගොඩක් මේ බිඳුව කියන එක දාලා තමයි. ඕනනම් මෙච්චර ලයිඩිය තාම එක කියන එකට ආවේ නැහැ. ඉතින් ඔයාලට මෙතනින් 1 5 ඒ වගේ වලට ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලට මෙතනින් ලොකුම එකක් ගන්න පුළුවන්. ඒක බලලා ඔයා ට්‍රේඩ් කරන්න පුළුවන්. මොකද ඔය මේකේ ටික්ස් දෙකයි යන්නේ දෙපාර ඒවා බලන් ඉන්න ඕනේ. ෆස්ට් ටික් එකනොත් පුළුවන් මට කැමති නම්. ඉතින් හරි 2 ටික්ස් දාගත්තා. ඊට පස්සේ මම දැන්ට මෙතෙන් තෝරගන්නවා 1 කියන එක. ඉතින් ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ තියෙන amount එකෙන් ඔයා 105ක් තමයි දාන්න ඕනේ. මුළු ඔයා දැන් $10ක් දාගත්ත කියලා $10ම අනිවාර්යෙන් දාන්න යන්න එපා. ඒක කොහොමත් කරන්න එපා. ඔයා money management එකට තමයි ඔයා ට්‍රේඩ් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් plan එකක් හදාගන්න ඕනේ. ගන්න 105ක් තමයි ඔයා දාන්න ඕනේ. ඉතින් මගේ $10ක් තියෙනවා මේ demo account එක. ඉතින් මේ විදිහට $10 මම දාලා ඉවරලා මම දානවා මේක matches diverse කියලා දෙකක් තියෙනවා. ඉතින් matches කියන්නේ ඔයා එකට දාලා දැන් මේවා එකනේ select කරලා තියෙන්නේ. එක select කරලා ඔයා මේකේ matches කියන එක ගියොත් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ticks දෙකක් ඇතුළත එක වැටුනොත් ඔයාට 792 profit tag එක ඒ කියන්නේ $89ක් හොයන්න පුළුවන්. ඒත් මම අද කියලා දෙන්න නෙමෙයි differs කියන එකෙන් කරන එක තමයි. matches කියන එක පොඩ්ඩක් අමාරු වෙලා පොඩ්ඩක් analyze කරලා ඉවරලා ඒකට පොඩි
ට්‍රික් ටිකක් තියෙනවා කරන්න. ඒක පොඩ්ඩක් අමාරුයි. ඉතින් ලොස්ට් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක්ම වැඩි. මම ජස්ට් මොකද ඔයා මේ දාන ට්‍රේඩ් එක ලොස්ට් වුණොත් ඔයාලට මේ ඩොලර්ස් 10 නැති වෙනවා. ඒකින් තමයි කිව්වේ ඔයගොල්ලෝ ඕගොල්ලන්ගේ මේ මාජින් එකෙන් 5ක් දාලා මේ ට්‍රේඩ් එක ගන්න කියලා. හරි. ඉතින් මේ විදිහට මම දැන් ඩොලර්ස් 10ක් දාලා තියෙන්නේ. ස්ටේක් එකේ ඩොලර්ස් 10ක් දාලා තියෙන්නේ. මම දැන් ඩිෆර්ස් එකක් දානවා. ඩිෆර් එකක් දාන්නේ 100ට මම දැන් දානවා 1 ටික්ස් දෙකක් අවසානයේ එක වැටෙන්නේ නැහැ කියලා. ඉතින් මම බලන් ඉන්නවා එකට එන හරි. හරි ඒ විදිහට මම වින් කරනවා මේ ට්‍රේඩ් එක. ඉතින් ඩොලර්ස් 10ක් දාලා 0.96ක් කරන් තියෙනවා. ඉතින් මම දැන් තව ට්‍රේඩ් එකක් දානවා. හරි ඉතින් ඒ ට්‍රේඩ් එකත් වින් කරනවා. මම දැන් මෙතනින් දානවා 3. හරි මම එන්ටර් වුණා. හරි ඉතින් ඒ ට්‍රේඩ් එකත් වින් කරනවා. ඔයා මේ සිලෙක්ට් කරන නම්බර් එකට එනකන් ඉන්න. ආවට පස්සේ ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. දැන් සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අවස්ථාවල දැන් මේ එක ළඟ එකට හරි. හරි ඉතින් ඒකත් මම වින් කරා. ඉතින් මේකේ මේ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මේවත් මම ඉස්සරහට ගේන්නම් අනිවාර්යයෙන්ම. මීට වඩා වට වන්න පුළුවන් මේ දැන් නොට් කියන එකෙන්. ඕවන්ඩ කියන එකත් පුළුවන්. රයිස් ඇන්ඩ් ෆෝල් කරලත් පුළුවන්. මම ඒක අනිවාර්යෙන් කියලා දෙන්නම්. ඒකට පොඩ්ඩක් chart pattern analyze කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මම දාන ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ ඩිමෝ account එකේ ඔයගොල්ලෝ ට්‍රේඩ් කරලා බලන්න. ඉතින් මම දැන් ප්‍රොෆිට් එක ගන්න තියෙනවා $3.84ක්. ඉතින් විනාඩි 5ක්වත් ගියේ නැහැ සාමාන්‍යයෙන් $3.84ක් කියන $4ක් කියලා ගමුකෝ. සාමාන්‍ය රුපියල් ගත්තොත් 1000 ගණක් මං හිතන්නේ මේ වෙනකොට. ඉතින් මේ වගේ ලේසි ක්‍රම වලට ඔයගොල්ලන්ට මුදල් උපයන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැන් මේ සිලෙක්ට් කරන නම්බර් එකට මේ ටික් එක එනකන් ඉන්න. ආවට පස්සේ ඔයගොල්ලෝ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඉතින් මේක ඔයගොල්ලෝ හරියටම බලලා කරන්න. මොකද ඔයගොල්ලෝ ට්‍රේඩ් 10ක් ගත්තොත් දෙකක් වගේ ලොස් වෙන්න පුළුවන්. දෙකක් තුනක් වගේ ලොස් වෙන්න පුළුවන්. ඒත් ඔයගොල්ලෝ ප්‍රොෆිට් කරලා තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකට ප්ලෑන් එකක් තියාගෙන ඔයගොල්ලෝ මේක අනිවාර්යයෙන්ම කරන්න. 105ක් ඔයගොල්ලෝ යූස් කරන්න ඕගොල්ලෝ ෆුල් amount එකෙන්. ඉතින් අදට මෙච්චරම මේක ගැන ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට පුළුවන් විදිහට මේක ගැන කියලා දෙන්නම්.